ඔන්න අදත් අපි යනවා ඉතාලියේ තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් බලන්න. දැන් ඔයාලා දන්නවනේ අපි යන්නේ කොහෙද කියලා. ඉතින් සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා සුළු ඒ ලස්සන කුළුණ බලන්න තමයි අපි යන්නේ. මේ මඟ දෙපස තියෙන්නේ තනකොළ කපලා ඒවා රෝල් කරලා ඒවා සත්තුන්ගේ ආහාරයට තමයි ගන්නෙ. සීත කාලයේදී ගන්න තමයි පාවිච්චි කරන්න තමයි එහෙම තියලා තියෙන්නේ. ඕවා එකතු කරලා එයාලා ගබඩා කරගන්නවා. ඉතින් ඉස්සෙල්ලම අපි මගදී හම්බුන කැෆේ එකකට ගිහිල්ලා උදේ කෑම අරගත්තා. ඊට පස්සේ අපි ආයිත් ගමන ආරම්භ කළා. මෙතන තමයි අපි වාහනයකින් ආවොත් පාක් කරන්න තියෙන ළඟම තැන. ඊට පස්සේ අපි මෙතනින් ඇතුළට පයින් තමයි යන්න ඕනි. මුලින්ම අපිට හම්බ වෙනවා මේ වගේ කඩපේලියක්. මේවයි තියෙන්නේ එක එක සිහිවටන වගේ දේවල් තමයි. ඉතින් මෙතනට ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් මිලදී ගන්නවා. මේ වගේ ලොකු ద్వාරයක් තමයි තියෙන්නේ මේ පල්ලියට ඇතුල් වෙන්න. ඔන්න ඉස්සෙල්ලම අපිට මේ පේන්න තියෙන්නේ සාන්ත මරියා අසුන්තා කියන ආසන දෙව්මැදුර. ඉතින් මේ සුවිශේෂී දේවස්ථානය සහ කුළුණ හදන්න පටන් අරන් තියෙන්නේ 12 වන සහ 14 වන සියවසේ තමයි. සියවස් දෙකක කාලයක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 200ක් ගිහින් තියෙනවා මේ දේවස්ථානයේ සහ කුළුණේ වැඩ කටයුතු ඉවර කරන්න. වර්ෂ 1173 අගෝස්තු මාස 9 වෙනිදා තමයි ඉදිකිරීම ආරම්භ කළා කියන්නේ. ඉතින් මේ කුළුණ ගැන කිව්වොත් ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේ දෙව්මැදුරේ සීනු කූඩුව තමයි මේ විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ සීනු කූඩුව ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේක ඇලවීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේක ඇල කරලා හදපු එකක් නෙමෙයි. වැඩ ඉවර වුණාට පස්සේ භූමියේ ගිලා බැහිමකට ලක් වෙලා තියෙනවා. ඒක නිසා මේ විදියට ඇලවීමට ලක් වෙලා තියෙනවා. ඉතින් දැන් මේකේ පාදම තවත් අලුත් වැඩියා කරලා සවිශක්තිමත් කරලා තියෙන්නේ. ඒක නිසා වැටීමේ අවදානමක් නැහැ කියලා තමයි කියන්නේ. මේ කුළුණ මීටර 57ක් උසයි. තට්ටු 8කින් සමන්විත වෙලා තියෙනවා. ඉතින් අපිට මේක ඇතුලෙන් උඩටම ගමන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. බලන්නකො කොච්චර සෙනගක් ඉන්නවද කියලා. අපි ගියේ සඳුදා දවසක. එනකොට තින් සතියේ දවසක උනත් සෑහෙන සෙනගක් හිටියා. ඉතින් මේකේ ගෘහ නිර්මාණ ශිල්පියා තමයි බොනාන්නෝ පිසානෝ කියන කෙනා. ඉතින් මම කිව්වනේ මේක හදන්න පටන් අරන් තියෙන්නේ 1173 කියලා. එතකොට මේක හදලා ඉවර කරලා තියෙන්නේ 1372.
ඒ කියන්නේ මේ සීනු කූඩුව විතරක් නෙමෙයි ආසන දෙව් මැදුරත් කියන ඔක්කොම මේ ඔක්කොම හදන්න අවුරුදු 200ක් කාලයක් ගත වෙලා තියෙනවා. හේතුව මේක ටික කාලයක් කරනවා ආයෙත් අවුරුද්දක් විතර වැඩ නවත්තලා තියෙනවා. එහෙම ටික ටික තමයි කරලා තියෙන්නේ. ඒකින්ද තමයි කාලේ ගියා කියලා තියෙන්නේ. මේ දවස්වලත් පාලි අලුත් වැඩියා කිරීමක් සිදු වෙනවා. ඔයාලට පේනවා ඇති. බලන්නකො මේකෙට තියෙන කැටයන්. හරිම ලස්සනට එක හා සමානව හැමදේම ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අදාහ ගන්න බෑ තමයි. හරිම ලස්සනයි. බලන්නකො ඔයාලට පේනවා ඇති මේ පැත්තට වඩා අර අනිත් පැත්තේ බෑවුම අඩුයි. මේ පැත්තේ බෑවුම වැඩි. ඒ කියන්නේ එක පැත්තක් ගිලා බහැලා තියෙනවා. මේ කුළුණ වගේම මේ දෙව් මැදුරත් හරිම ලස්සනයි. මේ ආරම ලස්සනයි. අපි ඇතුළට නම් ගියේ නැහැ. මොකද ගොඩාක් සෙනගක් ඉඳපු හින්දා අපිට ඇතුළට යන්න ටික වෙලාවක් ඉන්න තිබුණා එළියේ. ඒ හින්දා අපි ඇතුළට ගියේ නැහැ. එළිය ඉතින් හරිම ලස්සනයි. ඇතුළත් ඒ වගේම ලස්සනට ඇති කියලා හිතනවා. ඉතින් මේ කුළුණ 1987 ලෝක උරුමයක් විදියට නම් කරනවා. ඊට පස්සේ දෙස් විදෙස් සංචාරකීන්ගෙන් පිරුණු අපූර්ව තැනක් බවට පත් වෙනවා. මං හිතනවා ඔයාලටත් මේ සුන්දර ස්ථානයට ගියා වගේ හැඟීමක් එන්න ඇති කියලා. ඉතින් ආයිමත් අලුත් තැනකට ඔයාලව එක්කන් යනකම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.